නැකත වැරදුණු මනාලි. මුළු මංගල ශාලාවම සුවඳ දුම් සහ නැවුම් පිච්ච මල් සුවඳින් පිරී තිබුණි. නමුත් මනාලියගේ කාමරය තුළ තිබුණේ හුස්ම හිරකරවන සුළු කලබලයකි. තරංගා කණ්ණාඩි දෙස බලා සිටියේ වේගයෙන් ගැහෙන හදවතින් යුතුවය. රන්වන් වැඩ දැමූ උඩරට ඔසරිය අත රැඳි සුදු නෙළුම් පොහොට්ටු සහ මංගල ආභරණ ඇයට ගෙන දුන්නේ අභිමානවත් ලස්සනකි. නමුත් ඇගේ දැස් තුළ තිබුණේ බියකි. දෙයියනේ තරංග, තව විනාඩි 5යි තියෙන්නේ. නැකත තියෙන්නේ 11:24ට. ඔයා සාරි පොට තව එක පාරක් හැදුවොත් නැකත ඉවරයි. ඇගේ යෙහෙළිය සජීවී ඔරලෝසුව දෙස බලමින් කෑ ගැසුවාය. නැකත් රාළ කිව්වේ එක තප්පරයක් හරි පරක්කු වුණොත් මුළු ජීවිතේම අසාර්ථක වෙනවා කියලා. ඉක්මන් කරන්න දුවේ. තරංගාගේ මව ලබුවට අත තබාගෙන කාමරයට වැදුනාය. ඇත්තටම අද උදෑසන සිටම සියල්ල සිදු වූයේ රිද්මයකට නොවේ. කොණ්ඩ මෝස්තර ශිල්පියා පැමිණීම ප්‍රමාද විය. මනාලයාගේ පාර්ශවය පැමිණි මග වාහන තදවේගයකට අසු විය. දැන් මංගල පෝරුව අසල සියල්ල සූදානම් වුවත් කාලය වැලිකැටසේ ඇඟිලි අතරින් ගිලිහෙමින් තිබුණි. දුව යමු. තරංගාගේ පියා ඇගේ කාමරයට පැමිණ ඇගේ අතින් අල්ලා ගත්තේය. ඔහුගේ දැස්වලද තිබුණේ නොඉවසිල්ලකි. තරංගා පියාගේ අතේ එල්ලී පෝරුව දෙසට පිය නැගුවාය. රජිත දැනටමත් පෝරුව අසල බලා සිටියේ සුදු පැහැති මුල් ඇඳුමේ සැරසී සිටි ඔහුගේ මුහුණේද තිබුණේ මද ආතතියකි. ජයමංගල ගාථා ගායනා කරන ළමයි සූදානම් සිටි අතර අෂ්ට ශිල්පියා සිය ඔරලෝසුව දෙස බැලුවේ දැඩි බැරෑරුම්කමකිනි. ඇය පෝරුවට පය තබන්නට හදනවා සමගම බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවිය. ඇගේ ඔසරියේ දිගුපොට පෝරුව අසල තිබූ මල් සැරසිල්ලක තදින් පැටළුණි. ඉදිරියට තැබූ පය ආපසු වැදුණු අතර ඇය සමබරතාවය ගිලිහී බිම වැටෙන්නට ගියාය. තරංග! රජිත වහා ඉදිරියට පැන ඇය බිම වැටෙන්නට නොදී සිය දෑතට මැදි කරගත්තේය. නමුත් ඒ කලබලයට මල් බඳුනක් පෙරළී එහි තිබූ පැන් පොළොව පුරා විසිවී ගියේය. මුළු මංගල ශාලාවම මලමිනියක් සේ නිශ්ශබ්ද විය. අෂ්ටක ශිල්පියා ගැඹුරු සුසුමක් එලා ඔරලෝසුව දෙස බැලුවේය. නැකත ගෙවුණා. දැන් 11:25යි. මංගල නැකත වැරදුනා. ශාලාවේ සිටින ඈදෑයින් අතරින් විවිධ මුමුණන හඬවල් මතුවන්නට විය. අපොයි! මංගල නැකත වැරදුනා. ඕක තමයි කියන්නේ ඕවා වෙලාවට කරන්න ඕනේ කියලා. මේ විවාහයට නම් හොඳ කලක් යන්නේ නැහැ. තරංගාගේ මව මුහුණ වසාගෙන අඬන්නට වූවාය. තරංගාට මුළු ලෝකයම කඩා වැටුණා මෙන් දැනුනි.
තමන් දෙස බලන සිය ගණනක්ගේ දැස් ඇයට දරාගත නොහැකි විය. ඇගේ දෑසින් කඳුළු කැට කම්මුල් දිගේ ගලා හැලුණි. ඇය බිම බලාගෙන හඬන්නට වූවාය. නමුත් ඒ මොහොතේ මුළු ශාලාවම මවිත කරමින් රජිත ඇගේ දෑ තදින් අල්ලා ගත්තේය. ඔහු ඇගේ කඳුළු පිසදා මුළු ශාලාවටම ඇසෙනසේ ඉතා සසුන්ව සහ ආදරණීයව කතා කළේය. තරංගා මා දෙස බලන්න. ඇය බියෙන් පිරුණු දෑසින් රජිත දෙස බැලුවාය. අපි අවුරුදු 5ක් ආදරය කළේ ජීවිතේ දුක සැප බෙදාගත්තේ නැකත් වෙලාවල් බලාගෙනද? රජිත ඇසුවේය. ඇය සෙමින් නැහැ යන්නෙන් හිස සැලුවාය. නැකත කියන්නේ මිනිස්සු හදාගත්ත වෙලාවක් විතරයි තරංගා. හැබැයි ඔයා මට දක්වන ආදරය, මම ඔයාට දක්වන විශ්වාසය, අපි අවුරුදු ගානක් තිස්සේ හදවතින් ගොඩනගපු දේවල්, ඔරලෝසුවේ කටු වැරදුනාට මගේ හදවතේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේ තප්පරයක්වත් වැරදෙන්නේ නැහැ. මට බැදගත් වෙන්නේ නැකත නෙවෙයි, මගේ ජීවිතේට ඔයා ලැබෙන එක. රජිතගේ වචන මංගල ශාලාවේ සිටි සැමගේ හදවත් දියකර හැරියේය. කලබල වී සිටි දෙමව්පියන්ගේ මුහුණුවලට ලැජ්ජාවක් සහ සැනසීමක් එකවරම ළඟා විය. රජිත අෂ්ටක ශිල්පියා දෙස බලා සිනාසුනේය. අයියේ, වැරදුණු නැකත ගැන හිතන්න එපා. ආදරය පිරුණු අපේ ජීවිතේ අලුත්ම නැකත දැන් පටන් ගන්නවා. කරුණා කරලා චාරිත්‍ර කරන්න. අෂ්ටක ශිල්පියාගේ මුහුණටද සිනහවක් ආවේය. මෙහෙම කොල්ලෙක් ඉන්නවා නම් නැකත් මොකටද මල්ලි? යයි පවසමින් ඔහු නැවතත් මංගල සක් පිඹීම ආරම්භ කළේය. රජිත තරංගාගේ අතින් තදින් අල්ලාගෙන ඇයව ඉතා ගෞරවයෙන් පෝරුව මතට කැඳවාගෙන ගියේය. ජය මංගල ගාථා මනරම් ලෙස ගායනා වෙද්දී තරංගාගේ සිතේ තිබූ සියලු බියවල් දිය වී ගියේය. තමන්ට වැරදුනේ මිනිත්තු 10ක නැකතක් පමණක් බවත්, නමුත් තමන්ට ලැබී ඇත්තේ ජීවිත කාලයටම තමන්ව ආරක්ෂා කරන, තමන්ගේ ආත්මය හඳුනන සැබෑ මිනිසෙකු බවත් ඇය වටහා ගත්තාය. ඇය කඳුළු අතරින් සිනාසෙමින් රජිතගේ දැස් දෙස බැලුවාය. ජීවිතයේ සැබෑ නැකත තරු පන්තිවල නොව, එකිනෙකා කෙරෙහි ඇති අචල විශ්වාසය තුළ ලියවෙන බව එදින ඇය පසක් කරගත්තාය.
කතාව ගැන ඔයාලගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ තවත් ලස්සන කතා ඉස්සරහටත් අහන්න channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අදට මං live එකෙන් සමුගන්නවා. හැමෝටම සුබ රාත්‍රියක්.